සදාකාලික සම්තෘප්තිය මිත්‍යාවක්. සම්තෘප්තිකර බොහෝ දේ නිමේෂයකින් අතෘප්තිකර අත්දැකීමක් බවට පත්වන නිසාම ජීවිතයත් විටක සොඳුරු අඳුරයක්. තවත් විටක කර්ණ කටෝර දෝංකාරයක්. විශ්වීය ධාතුවට නිමේෂයෙන් නිමේෂයේ ඒකාත්මික වෙන සුවහසක් මනුෂ්‍ය ආත්මයන්ට තමන්ට උරුම වූ ජීවන රටාවක් තිබෙනවා. දෛවෝපගත සිදුවීම් අනුව එහෙම නැත්නම් සහජයෙන් තමන් ලත් ආభాසය අනුව ඔවුන් ඒ ජීවන රටාවට අනුගත වෙනවා. ඒ අතර තවත් පිරිසක් නර්තනය ස්වකීය ප්‍රාණ සමමිත්‍රයා බවට පත් කරගනිමින් නර්තනය පිළිබඳ දැසමානයේ විකසිත වූ සුන්දර සුබ සීනය යථාර්ථයක් කරගන්නට වෙරදරනවා. එවන් වූ දරුවන් සිව් දෙනෙක් වෙනුවෙන් නර්තන දායාදේ ලබා දුන් ප්‍රසාද් පුලසිංහ රංගායතනයේ මේ ආදරණීය දරුවන් සිව් දෙනා වෙනුවෙන් පැමිණි ඔබ සියලු දෙනා බොහොම ගෞරවයෙන් බහුමානෙන් සුපුරුදු ලෙන්ගතුකමින් උත්සව සභාවට පිළිගනු ලබනවා. Ladies and gentlemen, respected guests and beloved audience members, good evening and a heartfelt Ayubowan to each and every one of you. It is with great joy and pride that we welcome you to this enchanting evening of rhythm, color, and tradition, a celebration of culture through the expressive art of dance. සංසාරය තුල මුණ ගැසුණු සොඳුරුම මුණ ගැසීම ආදරණීය අම්මා ආදරණීය තාත්තා නර්තන කටයුතු ආරම්භ කරන්න පෙර ආතුව දයාබරත්වයේ මෑණියන්ටත් සભ્યත්වයේ පියාණන්ටත් වන්දනා කරලා ඒ ආශිර්වාදය ලබන්නටයි අපි වේදිකාව මත මේ මොහොතේ ඉඩහසර වෙන් කරගන්නේ. හිසවෙස් බැඳි නර්තන ශිල්පියෙකු ශීර්ෂාභරණ පැළඳි නර්තන ශිල්පිනියක් නර්තනයට පෙර තමන්ට ජීවිතය ලබා දුන් දෙමාපියන්ගේ පාද නමස්කාර කරලා ආශිර්වාද ලබා ගැනීම කොයිතරම් හැඟීම් බරයිද අපි බලමු. As we begin this evening, let us take a sacred moment to honor our greatest blessing, our parents. අනන්ත වූ ස්නේහ පාශයෙහි ජීවිතේ වගුරුවමින් කුසත් දන්දී ලේත් දන්දී ජීවිතේ ලබා දුන් දයාබරම්මේ නොදැන සිදු වූ සියලු වැරදිවලට මට සමාව ලැබෙන සේක්වා. නේලුම් මාලට පෙතිසියයත් ලැබුණේ කොහොම අම්මේ මානෙල් මාල නිලට හැරුණේ මොන පිනටද අම්මේ මුතු ඇට බෙල් ලේකුගේ බඩේ හැදුනේ කොහොම අම්මේ මේ සියලුම පින් අරගෙන නිවන් දකින් අම්මේ දස මාසේ උරේ කත්වා පොසේ සියුත්ති කාරණං ආයෝදීගං වස්ස සතං මාතුපාදං නමාමහං. පියෙකුගේ සිතේ දරුව වෙනුවෙන් තිබෙන ආදරය කොයිතරම්ද කියලා ඇහුවොත් පුතු සිනේ මස් නහර හම සිඳ ඇට සොයා ගොස් ඇට මිදුළු වැද ඇට මිදුළු මත රඳා සිට දුක් දෙයි නිබන්දා කියලා මහාචාර්ය සරච්චන්ද්‍රයන් සිංහබාහු නාට්‍ය තුල රචනා කරනවා. ඒ කොහොමුණත් පිය සෙනෙහසට කවුගේ ලියවුණා මදි කියලා අපි අහලා තියෙනවා.
ඒ තරම්ම මවගේ සෙනෙහස ආදරය මේ මුළු ලෝකයේ තුලම අදිනිශ්චය වෙලා ඉවරයි. තාත්තලා හරි අහිංසකයි. ඒ තරම්ම තාත්තලාගේ ආදරය හරි ගැඹුරුයි. අන්න ඒ නිසාම මේ මොහොත වෙන් කරගන්නේ සිදු වූ සියලු වැරදි වලට සමා වෙලා නිවන් දකින්නට සංසාරේ තව දුරයි නම් තාත්තේ තව එකම එක වතාවක් මටම තාත්තා වෙලා ඉපදෙන්න. තරුදහසක් පායන රේ පුන්සඳ මගේ පියා පනනල රැක ගන්නට මට සිනෙහි ගඟුල පියා පියවර පියවර පාසා සෙවනැල්ලයි පියා ජීවන මග කෙලවර කර නිවන් දකින් පියා උත්දිකාරෝ ආලිංගිත්වා චුම්බිත්වා පිය පුත්තකං රාජමච්ජං සුපටිත්තං පීතුපාදං නමාමහං. දරුවන් වේදිකාව මත මේ මොහොතේ රැඳී සිටින්නේ තමන්ට ජන්මලාභය ලබා දුන් පියාණන්ටත් ඒ වගේම මෑණියන්ටත් පසුව මේ ලෝකයේ දුටු සුන්දරම මිනිස්සු දෙදෙනාට වන්දනා කරන්න. දෙවියන් මිනිස්සු කරන ඕනම වැරද්දකට සමාව දෙනවලු. සමාව දීම දේවගතියක්ලු. හැබැයි සමාව දෙන්න හැම වෙලාවකම මිනිස්සු අතරට එන්න බැරි නිසාලු ගුරුවරු මැව්වේ. දරුවන්ගේ දඟකාරකම් සියල්ල සමසිතින් ඉවසගෙන දන්න දේ හරියට කියලා දුන්න ගුරුවරු මතු බුදු වේවා කියන ප්‍රාර්ථනාවෙන් ගුරුවරුන්ගේ දෙපා වඳින්නට සූදානම් වෙන්නේ. කතිකාචාර්ය ප්‍රසාද් පුලසිංහ මැතිතුන්ටත් එතුමන්ගේ දයාබර බිරිඳ නිපුණී පුලසිංහ මැතිණියටත් අපි බොහොම ගෞරවයෙන් ආරාධනය කරනවා ජීවිතය කියා දෙන මේ සොඳුරු දැව පළස මතට වඩින්නට කියලා ඒ දේව ලීලාවෙන් දරුවන්ට ආශිර්වාද කරන්නට. After honoring our parents, we now offer our deepest respect to those who taught us to speak through the rhythm and grace, our dancing teachers. They didn't just teach us steps, they shaped our souls. තම්දනා තම්දන තම් දාන තාන දෙයිතන තානා රැන රැන කුරුල්ලනේ මෙන්න මෙහෙට වරෙල්ලා දෝත දෝත මල් නෙලලා ඔබේ ගුරුතුම වදිල්ලා ඇත ඇත සංසාරේ හමුණු බව කියල්ලා පීන
පීන මේ භවයේ ඔබේ ගුරුතුම වාදිල්ලා ඕවාද සිප්ප දානේන සික්කාපේති මමංගරු සගාරවේන චිත්තේන අහං වන්දාමි ත්වංගරු
වඳිනා නරුවේ නවරැල්ලට නවග්‍රහ දිවියෝ ගල්පලතේ වඳිනා රැණේ වෙසනා දෙවියෝ වටිකාර රති තරපති ගණපති දෙති නුවණ මිහි කත රකීති මෙදෙරණ දෙන්නේ මට නුවණ අසන් දෙවියනී දේව සුබ ගණ මෙච්චර වෙලා අර තිරේ එහා පැත්තේ කතා කරේ අපි දෙන්න.
පළමු අර්ධය ඔබට නිවී සැනසෙල්ලේ රස විඳින්න ඉඩ හැරියම අපිට හිතුණා මීළඟ නර්තනය පිළිබඳ වචනයක් කියන්නට ඕනි කියලා. මහා රටකට ආසන්නයේ පිහිටා තිබෙන කුඩා රටක සංස්කෘතිය සම්පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් මහා රටේ සංස්කෘතියට සමාන වෙනවා. එහෙම කියන්නේ මහාචාර්ය ගයිගර්. ඉන්දියාවට සාපේක්ෂව ශ්‍රී ලංකාව පිහිටා තිබෙන හින්දම ශ්‍රී ලංකාවේ සංස්කෘතියත් සම්පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් ඉන්දියාවේ සංස්කෘතියට නෑකම් කියනවා. උඩරට නර්තන සම්ප්‍රදාය සහ ඉන්දියාවේ භරතනාට්‍ය සම්ප්‍රදාය අතර කොයිතරම් සමානකම් තියෙන්න පුළුවන්ද? අපි වැඩි කතා කරන්නේ නැතුව මේ නර්තනයෙන්ම ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගනිමු. A creative fusion combining Bharatanatyam and Kandyan dance movements, highlighting their similarities while maintaining the essence of both styles. It showcased the performance, artistic mastery without compromising the authenticity of either traditions. කතිකාචාර්ය ප්‍රසාද් පුලසිංහ මැතිතුන්ගේ නිර්මාණ කෞශල්‍යයටත් මේ ආදරණීය දරුවන්ගේ ප්‍රතිභාවටත් අපි හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙමු.
නාගා වීජලිදු හැරයෝයා. හොඳ අත්පොල සන්නාදයකින් අපි වේදිකාවට කැඳවමු මේ සිංහවල්ලි කතාව. සිංහවල්ලි කතාවේ මතියන ලතාවේ ඇසූ සතහට වැඩ ඉතාවේ සතකට හැම සඳ වඩවන වෙසෙසේ බැඳී පට තජලේ
අධ්‍යාපනය කියලා කියන්නේ පුද්ගලයෙකුගේ හිස අත සහ හදවත සංවර්ධනය කිරීම. මහත්මා ගාන්ධී දාර්ශනිකයෙකු විදිහට ඒ අදහස් ඉදිරිපත් කරනකොට ප්‍රජානනය, ආවේදනය සහ මනෝචාලක ශාස්ත්‍රය කියලා අධ්‍යාපනය තවත් වර්ගවලට බෙදෙනවා. මාර්ගගත අධ්‍යාපනය තුලින් දරුවෙකුට මේ මනෝචාලක ක්‍රියාකාරකම් කියලා දෙන්නේ කොහොමද? කොරෝනා සමයත් එක්ක ඔන්ලයින් එඩියුකේෂන් ලංකාවට හඳුන්වා දෙනකොට සමහර අය කියන්න පටන් ගත්තා ඔන්ලයින් උගන්වනවා කියලා කියන්නේ හෙල්මට් එකක් දාලා නානවා වගේ වැඩක් කියලා. ඒකට හොඳ උත්තරයක් ප්‍රසාද් පුලසිංහ කතිකාචාර්යතුමන් දුන්නා. සත් සමුදුරෙන් එහා ඉන්න ආදරණීය පැටවුන්ට Taman උගත් නර්තන දායාදය කැමරාවක් ඉස්සරහට ගිහිල්ලා නටලා පෙන්නලා ඒ දරුවෝ ටික හරි ආදරෙන් ලංකාවට ගෙන්නුවා. මේ දරුවෝ ලංකාවේ බෙරේකට නැටුවේ හරියටම සති 2යි. සති 2ක් නටලා මෙච්චර දක්ෂතා පෙන්නුවා නම් අවුරුදු කිහිපයක් ලංකාවේ තියන් පුරුදු පුහුණු කරොත් ඒ ප්‍රශ්නාර්ථය අපි ඔබට ඉදිරි කරලා මේ නර්තන සුයාමයේ තුල රඟ දක්වපු සියලු දරුවෝ වෙනුවෙන් තවත් එකම එක හොඳත් පොළ සනාදයක් ඉල්ලා සිටිනවා. Learning dance online was a true challenge. No stage to perform on, no close guidance, just screens and determination. Despite the distance and obstacles, our passion never wavered. With discipline and heart, we transform every struggle into growth, every lesson into progress. Today, this journey of online dance education stands as a proud success, proving that with dedication, even the tough path lead to graceful achievements. වේදිකාව මැද පුංචි මල් පොහොට්ටුවක් හිමින් හිමින් පිපෙන්නයි සූදානම. සම්බුද්ධ ඥානේන සම්මා සම්බුද්ධ සම්බුද්ධ ලෝකශ්මී සම්මා සම්බුද්ධ තේ නමෝ स्वस्ति वंश भर्ग चक्कु मंगलम जय हस्ति चक्रधीश रुक्कु मंगलम इंद्रिरा निवास रुक्कु मंगलम सुर इंद्र तारु वितरणक्कु मंगलम जय मंगलम जय मंगलम जय मंगलम කපුරු මලට වද පිරිය කරන්නේ කපුරු මලේ පිණි තියයි නාන්නේ නපුරු
දේවාති දේව කදිර නාම කුමාරවේල ත්‍රිලෝක ශාසනාදරු අග්‍රනායකා දැනීම පුද්ගලානුබද්ධ වුණාට වේදනාව ඊට වඩා ගොඩක් වෙනස්. කොඹා කංකාරි ශාන්ති කර්මය තුල මිනිස්සු අහන්න කැමති, දකින්න කැමති නර්තනාංගය කුවේණි අස්නය. ඒකට හේතුව විජේ කුමාරයා කුවේණියව ලංකාවේ අතෑරලා දාලා යනකොට කුවේණියගේ හදවතට දැනුණු වේදනාව කොඹා කංකාරි ශාන්ති කර්මය තුල අපිට ඇහෙන්න පටන් ගන්නවා. ඒ නාදමාලාවම පසු කාලික ශ්‍රී ලංකාවේ ගීත සාහිත්‍යයටත් එකතු වෙනවා. කුවේණි අස්නේ තුල අපිට ඇහෙනවා අපගේ මූනි රාජානන්. ඔය නාදමාලාවම අපිට ඇහෙනවා සැන්දෑ කළුවර කුරගාගාවිත් මගේ පැල්පත ඔබේ දසුනින් ඈතූ සාඳ. මේ තරම්ම සිංහල ලේවලට බද්ධ වෙච්ච කොහොඹා කංකාරියේ ඔය කියන බොහොම දුක්මුසු කතාපුවත මේ වේදිකාවට ගෙනෙන්නටත් අපේ දරුවෝ හරි දක්ෂයි. උඩරට පහතරට සබරගමු විතරක් නෙවෙයි නිර්මාණාත්මක නර්තනයටත් පුලසිංහ රංගායතනයේ දරුදැරියන් දක්ෂයි කියලා අපි ඔබට සනාත කරන්න සූදානම් වෙනවා. Yes, Vishwa. This is a specific item throughout our Kandyan dance tradition. So, let's welcome our new dancers with their item. ස්වාමියාගේ වෙන්වීම දරා ගන්නා කාන්තාවක්. ඒ වගේම රාජ්‍යත්වයේ ඉස්සරහා අසරණ වෙන ස්වාමි පුරුෂයෙක් අපිට මේ නර්තනය තුල හමු වේවි. අවශ්‍ය වෙන්නේ ඔබේ අත්පොළ සන්නාදය පමණයි. A thematic performance exploring the emotional and historical dimension of Kuvaini's abandonment by Prince Vijay. It portrays pain, betrayal, and the unheard voice of a woman left behind, a raising timeless question of loyalty and love. Put your hand together for our new dancers.
සූරිය හිරුගෙන් ලදරැස් ලකට බෙදාහල සීහෙල ශක්‍රපත්ත මధుගන්ධ භරිත අරවින්ද සපිරි විල කුල්ල කල්ලහර චිත්‍ර මිත්‍ර ගිරි ශික්‍ර උජ්ජුම්‍ර රශ්මි අමෘත කර කුල්ල මාතංග නෙත්‍ර රත්රංග රුපුන් භංග කර කන්ද කනශ කුල Bariya dirani vayam kulini sanda kinuri pipiru kopulathari tunado henduvado keni hino karau yali perase දැන් සඳලි අපි දෙන්න ඉන්නේ කොතනද කියලා හැමෝම කල්පනා කරනවා. අන්න දැන් දැක්කා. අද මේ උත්සව සභාව හරි ගෞරවනීයයි, බහුමානනීයයි.
මේ දරුවන්ගේ දක්ෂතා නරඹන්නට ඒවට වටිනාකමක් දෙන්නට අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරේ ශ්‍රී ලාංකේය නර්තනය තුල ඉන්න පුරාවෘත්තයන්ට. ඒ සියලු දෙනා මේ ඉදිරි පෙළ අසුන්වල වාඩි වෙලා ඉන්නවා. ඒ අතරින් මම බොහොම ගෞරවයෙන් අහන්න කැමති ආචාර්ය දීපාල් ගුණසිංහ මැතිතුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන ඔබතුමන් මේ කොරෝනා වසංගතයත් එක්ක මාර්ගගත අධ්‍යාපනය ලෝකෙට හඳුන්වා දීලා ලංකාවට ගොඩක් ඈත රටවල් වල දරුවන්ට මෙහෙම අපේ රටේදී උගන්වලා මේ වේදිකාව වුණට බාර කිරීම පිළිබඳව ඇත්තටම හදවතේ සතුටක් තියෙනවා කියලා මුහුණෙන් පේනවා. ආචාර්යතුමනි අපි මේ සතුට වචන කරමු. මේ අවස්ථාවට සම්බන්ධ වෙලා සිටින රසික සභාවේ සියලු දෙනාගෙන් අවසරයි. මට උගන්වපු බොහෝ ගුරුවරු මේ රසික සභාවේ ඉන්නවා. ඉතින් නම් කම් වශයෙන් කියන්න මම මේ වෙලාව කරගන්නේ නැහැ. සියලු දෙනාගෙන් අවසරයි. 2020 අපි හැමෝම කොරෝනා වසංගතයට මුහුණ දීලා මොකක්ද අපි කරන්නේ කියන ගැටලුවට හැමෝම මුහුණ දුන්නා. විශේෂයෙන්ම උසස් අධ්‍යාපන ආයතන විදිහට විශ්වවිද්‍යාල පද්ධතියේ උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට එන ශිෂ්‍ය කණ්ඩායම් ඉන්නවා. ඒ පිරිසට කොහොමද අපි ඇතුළට බඳවගන්නේ? ඊට පස්සේ ඉන්න අය උගන්වලා කොහොමද උපාධිධාරීන් විදියට සමාජගත කරන්නේ කියන ගැටලුවට මුළු විශ්වවිද්‍යාල පද්ධතිය මුහුණ දුන්නා. මම පාසල් ගැන කතා කරන්න යන්නේ. මම විශ්වවිද්‍යාලය නියෝජනය කරන නිසා එහිදී අපිට මුහුණ දෙන්න සිදුවෙච්ච සුවිශේෂී අභියෝගය තමයි මාර්ගගත ක්‍රමයට නර්තනය ඉගන්විය යුතුයි කියන එක. අපේ විශ්වවිද්‍යාලයේ අපිට ඒකට මුහුණ දෙන්න සිදු වුණා. ඒකට හේතුව තමයි අපේ විශ්වවිද්‍යාලයේ ස්වභාවය. අපේ මානවශාස්ත්‍ර හා සමාජ විද්‍යාපීඨයේදී අපි නර්තනය එක අධ්‍යයනාංශයක එක විෂයක්, අනිකුත් බොහෝ විෂයන් ලිඛිත කොටස් විතරක් උගන්වන විෂයන් තිබුණා, සිද්ධාන්තමය කොටස්. ඔවුන් මාර්ගගත ක්‍රමයට උගන්වනකොට අපිට නර්තන විෂය උගන්වන්න නැතුව ඉන්න බැරි වුණා. ඉතින් අපිට ඒකට මුහුණ දෙන්න සිදු වුණා. අපි විවිධ ක්‍රම අත්හදා බලමින් මාර්ගගත ක්‍රමයට නර්තනය ඉගැන්වුවා. වීඩියෝ මාර්ගෙන් ළමුන්ගේ පිළිතුරු ප්‍රායෝගික පිළිතුරු ගෙන්ව ගත්තා. ඒවා නැවත මාර්ගගත ක්‍රමයට Zoom තාක්ෂණය ඔස්සේ පැනල් සම්බන්ධ කරමින් නිදි වරාගෙන ඒවා ඇගීම් වලට ලක් කරා. ඒ ඇගීම් මණ්ඩල වල හිටපු මහාචාර්යවරු, වරියන් ආචාර්යවරු මේ රසික සභාවෙම ඉන්නවා. ඉතින් ඒ මම කතා කරේ උසස් අධ්‍යාපන ආයතනයක් විදිහට විශ්වවිද්‍යාලයේ අපි කොහොමද මාර්ගගත ක්‍රමයට මුහුණ දෙන්න අපිට සිද්ධ වුණා, නර්තනය උගන්වන්න සිද්ධ වුණා. ඒක අපි කොහොමද ජයගත්තේ කියලා. ඒ වගේම මාර්ගගත ක්‍රමයට නර්තනය උගන්වලා ප්‍රශස්ත මට්ටමකට මේ ශිල්පියෙක් සහ ශිල්පිනියන් 30 දෙනෙක් අද වේදිකාවට ගෙනෙන්න ප්‍රසාද් පුලසිංහ මහතාත් එතුමාගේ බිරිඳත් සමත් වෙලා සිටිනවා. ඉතින් මම ප්‍රසාද් පුලසිංහ මහතාටත් එතුමියටත් මගේ ගෞරවාචාර්ය පුද කරනවා. ඒ වගේම ඒ දරුවන් 30 දෙනාටත් අපේ ලංකාවේ නර්තනය දේශීය දේ මේ විදියට ඒකට ඇලුම් කරලා මේ විදියට ගැඹුරින් හදාරලා ඒකට කරපු කැපකිරීම සම්බන්ධව ඒ දරුවන්ටත් දෙමාපියන්ටත් මගේ ස්තුති ගෞරවය පුද කරනවා. නැවතත් ප්‍රසාද් පුලසිංහ මහතා හැමදාම අලුත් වැඩ කරන්න උත්සාහ කරපු කතිකාචාර්යවරයෙක් විදියට මම දැන හඳුනගෙන තියෙනවා. ඉතින් මේකත් ඒ වගේ විශේෂ අවස්ථාවක්. නැවතත් මම සියලු දෙනාටම සුබ පතනවා. ඒ වගේම මේ ප්‍රසාද් පුලසිංහ රංගායතනයේ ඉදිරි වැඩ කටයුතු තව තවත් සාර්ථක වෙන්න කියලා සුබ ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ආචාර්යතුමන්ටත් අපේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා. සමල්කා. ඔව් විශ්ව අලුත් වැඩක් වෙන තැනක නැතුවම බැරි චරිතයක් ගැන තමයි කතා කරන්න අපි ලෑස්ති වෙන්නේ. ඉතින් හැමදාම කතා කරන ඔබතුමාගේ හඬ අවදි කරේ නැත්තම් මං හිතනවා ලොකු අඩුවක් කියලා.
මේ ආරාධනය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන රංග කලා ඉතිහාසය සහ සිද්ධාන්ත අධ්‍යනාංශයේ ආචාර්ය එදිරි වීරගුණසේකර මහතාට. සියලු දෙනාගේම අවසරයි බලාපොරොත්තු නොවුණු අවස්ථාවක්. පළවෙනි කොටම කතිකාචාර්ය ප්‍රසාද් පුලසිංහ මහතා ඇතුළු මැතිණියට ඒ රංග කලායතනයේට ආදරණීය දරුවන්ට සියලු දෙනාටම සුබ ප්‍රාර්ථනා කරනවා. අපි කතා කරන අතත්්‍ය අවකාශය ඇතුලේ sannivedanaya ඇතුලේ අපිට ජය ගන්න තියෙන අභියෝග සම්බන්ධයෙන් ඒ අභියෝග සම්බන්ධව ජය ගන්න මොහොත ඇතුලේ ඒ අවස්ථාවන් ඇතුලේ අපිට දක්නට ලැබුණා අද දවස් ඇතුළත කොයිට් වලට අභියෝග කරමින් ජීවිතේ ජය ගන්න කලාවෙන් ජීවිතය පිළිබඳව කියවීමක් හදාරන්න පිටරටක ජීවත් වුණත් අපේ අනන්‍යතාවය රැකගෙන ඉදිරියට යන්න උත්සාහ කරන ආදරණීය පුතෙක් සහ දියණිවරුන් තිදෙනෙක් විශේෂයෙන් මේ සිව් දෙනාගේ ආදරණීය දෙමව්පියන්ට මා හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා ඒ දරුවන්ගේ ගමන තවදුරටත් ඉදිරියට අරගෙන යන්නට කියලා. ඒ වගේම ඊටාත්ම කෙටියෙන් සුබ ප්‍රාර්ථනා කරනවා කතිකාචාර්ය ප්‍රසාද් පුලසිංහ මහතාට සහ ආදරණීයම මැතිණියට සහ එම රංගායතනයේ සියලු දෙනාටත් එම දුවා දරුවන්ටත් තමන්ගේ සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්නට කියලා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබතුමන්ට. මහාචාර්ය ජනක කෝට්ටේගොඩ මැතිතුනි අපි කැමති මේ දරුවන්ට ඔබතුමන්ගේ ආශිර්වාදයත් එකතු කරන්න. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නට. ඇත්තටම අපේ විශ්වවිද්‍යාලයේ ඉන්න කතිකාචාර්ය ප්‍රසාද් පුලසිංහ මැතිතුමා දක්ෂ නිර්මාණකරුවෙක් කියලා මම දකිනවා. මොකද එතුමා විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වෙන්නට ප්‍රථම ඉඳලා මේ නර්තන කලාව අපේ ශ්‍රී ලාංකේය ධර්ණිතලයේ ඉහළ ස්ථානයකට ගේන්න එතුමා සෑහෙන වැඩකට රැසක් කරපු දක්ෂ නිර්මාණකරුවෙක්. අතන මේ කාර්යයත් එතුමා මට ආරාධනා කරන වෙලාව මම ඇහුවා කොහොමද මේක කරේ කියලා. ඇත්තටම වර්තමාන ලෝකයේ තුල තාක්ෂණය පාවිච්චි කළා විදේශ රටවල ඉන්න දරුවන්ට මේ ශ්‍රී ලාංකේය නර්තන කලාව පුරුදු පුහුණු කළා මේ වගේ වේදිකා මස්තකයට ගෙනල්ලා නිර්මාණකරණයට යොමු කරන්න එතුමා ගත උත්සාහය ඉතාමත් අගය කරනවා. ඒ වගේම මේ වෙලාවේ විශේෂ ස්තුතියක් මම කරන්න කැමතියි. මොකද විදේශ රටවල ඉන්න මෙවැනි දූ දරුවන්ට මේ නර්තන කලාව උගන්වන්න ඒ දරුවන්ගේ දෙමව්පිය ගොඩක් උත්සාහයක් උනන්දුවක් ගත්ත ගැන විශේෂයෙන් අගය කරන්න ඕන. විදේශ රටක ගිහිලා ඉගෙන ගන්නකොට ඒ තාක්ෂණයත් එක්ක මේ ශ්‍රී ලාංකේය නර්තන කලාවටත් ස්ථානයක් ලබා දීලා මේ ලාංකේය කල්චර් එක සංස්කෘතිය තුල වැදගත් දායදයක් වෙන මේ නර්තන කලාව උගන්වලා ඒ දෙමව්පියෝ ඒ දරුවන්ට කරන්න ඉතාමත් සුවිශේෂී කාර්යභාරයක් මෙහෙයක්. ඒ වගේම ශ්‍රී ලාංකේය නර්තන කලාව තුලත් ඔවුන්ට උන්ගේ අනාගත කටයුතු ਸਰව ප්‍රකාර සාර්ථක කරන්න හැකියාව ලැබීමත් ඒ වගේ මෙතුමන්ලා දෙපළ ඒ වගේ ප්‍රසාද් මහත්මයා සහ මැතිණිය මේ කලා ශාස්ත්‍රය සඳහා මේ දරුවන් යොමු කළා අනාගතයේ ශ්‍රී ලාංකේය ධර්ණිතලයට හොඳ සංස්කෘතික දායාදයක් වටිනාකමක් ඇති දරුවන් බිහි කිරීම ගැන ඉතාමත් ස්තුතිවන්තව ආඩම්බර වෙන්න පුළුවන්. මහාචාර්යතුමන්ටත් අපේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඒ වගේම විශ්ව මං හිතනවා අපි ලොකු අඩුවක් කරගන්න යනවා කියලා. බොහොම ආඩම්බරකාරී විලාසයෙන් මෙතන හරිම ආඩම්බර මූණෙන් බලාගෙන ඉන්නේ තමන්ගේ අධ්‍යනාංශයේ තවත් එක සමාජිකයෙක්ගේ අලුත් වැඩක් දිහා. ඉතින් අපි ආරාධනා කරනවා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සබරගමු නර්තන අධ්‍යනාංශයේ අංශාධිපති ආචාර්ය වශීර සල්ගමු මහතාට. ඔබ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. ඇතෙන්ම ප්‍රසාද් පුලසිංහ මහත්මයා මගේ සබරගමු නර්තන අධ්‍යනාංශයේ කතිකාචාර්යවරයෙක්. ඉතින් මම හිතන විදිහට නර්තන හා නාට්‍ය කලා පීඨයේ ඉන්න මිනි කැටයක් කිව්වොත් මම සාධාරණයි. ප්‍රසාද්ගේ අලුත් වැඩක් බලන්න අපි හැමෝම ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඒ වගේම තමයි ඔහුගේ සියලු වැඩ කටයුතු ඉතාමත්ම ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙනවා කියන දේ මම දන්නවා. මොකද මේ හැම දෙයක්ම එතුමා කරන්නේ ධෛර්යය සම්පන්නයෙන් සහ හරි නිර්ලෝභීව. ඉතින් එතුමාගේ මේ කාර්යයට සුබ පතනවා. ඒ වගේම ඒ දියණියන් තිදෙනාටත් පුතාටත් මම මගේ ආදරය සහ ගෞරවය ප්‍රකාශ කරනවා. මොකද අපේ සම්ප්‍රදායක් ඇවිල්ලා ඉගෙනගෙන ඒකට නිසි තැනක් ලබා දුන්නාට ඔවුන් සියලු දෙනාටම බෙහෙවින් ස්තුතියි. Jimuta,
jimuta 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 burundio jimuta jimuta hey jimuta 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 surundio jimuta jimuta hey jimuta 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 burundio jimuta jimuta hey jimuta 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 surundio jimuta jimuta hey jimuta 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 burundio jimuta jimuta hey jimuta 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 surundio amor behanin hele ahla mahada bulatenu nakat kole kiyawapan adat daye date vera jimuta jimuta gadi happy biunga kule pai dedo jimuta jimuta hey jimuta 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 burundio jimuta jimuta hey jimuta 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 surundio jimuta jimuta hey jimuta 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 burundio jimuta jimuta hey jimuta 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 surundio viva purana raja kula punga hidayani veraume api muni pudame bar dunya me bata batan neti mal pavada neti dusama be kata kanda tel nali jata bola enne de awru tulin ehin neti khatat mama kiyan nati nuba kiyahan makul bere naharata badi katandare kala anuban kamak vedo me rumaya aran palo jimuta jimuta hey jimuta 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 burundio jimuta hey jimuta 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 surundio jimuta jimuta hey jimuta 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 burundio jimuta jimuta hey jimuta 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 surundio නර්තනාංගයේ අවසන් වුණාට අපි සනුක්ට ආයෙත් වේදිකාවට එන්න කියලා ආරාධනය කරනවා. සනුක් අද මේ වේදිකාවේ නර්තන පෙළහර දක්වපු ආදරණීය දියණියකට ඉන්න එකම සහෝදරයා. අක්කා නටනකොට වේදිකාවේ මෙයාටත් නටන්න ආස හිතුණා. ඒ නිසා තමයි එයාටත් වෙනම නර්තනාංගයක් මේ වේදිකාවේ අපි සූදානම් කළේ. සනුක් දැක්ක නේද? කොච්චර හොඳට නටලා තියෙනවද කියලා අපුඩියෙන් කියන්න පුළුවන්. සනුක් මේ වේදිකාවට මේ නර්තනයේ ගේන්න ගොඩක් මහන්සි වුණා. ඒ මහන්සි වෙන හැම වෙලාවකම සනුක් එක්ක හරියට නැටුව අපේ කවිදිත්. කවිදිත් කියලා කියන්නේ ප්‍රසාද් පුලසිංහ අපේ හිතාදරයාගේ අපේ සෞන්දර්යවාදියාගේ අපේ සහෝදරයාගේ අපේ කතිකාචාර්යතුමාගේ ආදරණීය පුතා. කවිදිත් ඉන්නවා නම් මේ ප්‍රේක්ෂකාගාරයේ කොතන හරි තිසරණී ඉන්නවා නම් එක්කන් එන්න පුළුවන් ද වේදිකාවට පුංචි වැඩකට. කවිදිත් ඉන්නවා නම් ප්‍රේක්ෂකාගාරයේ අපි මේ ඔය එන්නේ ප්‍රසාද් පුලසිංහ අපේ කතිකාචාර්යතුමන්ගේ ආදරණීය පුත්‍ර රත්නය. මෙයත් මේ අයියත් එක්ක මේ නැටුම පුරුදු වුණා. දැන් අයියා තව ටික දවසකින් ලංකාවෙන් යනවනේ. ඒ නිසා ඔන්න අපි කවිදිත්තත් අප්පුඩියක් ගහලා ආයිත් අපි අර සින්දුව දාමුද? ආයිත් පොඩි නැටුමක් බලමු. දැන් මේ දෙන්නගේම නැටුම බලමු. ඔන්න සනුක් මල්ලිත් එක්ක නටන්නේ. හා. jimuta jimuta hey jimuta 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 burundio jimuta jimuta hey jimuta 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 surundio jimuta jimuta hey jimuta 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 burundio jimuta jimuta hey jimuta 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 surundio jimuta jimuta hey jimuta 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 burundio jimuta jimuta hey jimuta 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 surundio amor behanin hele ahla mahada bulatenu nakat kole kiyawapan adat daye date vera jimuta jimuta gadi happy biunga kule pai dedo jimuta jimuta hey
jimuta 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 burundiyo jimuta jimuta hey jimuta 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 surundiyo jimuta jimuta hey jimuta 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 burundiyo jimuta jimuta hey jimuta 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 surundiyo හොඳයි. හරිද? දැන් ඔන්න මේ සනුක්ටත් කවිදිත්තත් අපි හරි ආදරෙයි. ඒ නිසාම අපි ප්‍රාර්ථනා කරනවා ඔය ප්‍රේක්ෂකාගාරේ දමොහොම ප්‍රාර්ථනා කරමු. ඇස් වහ නැහැ, කට වහ නැහැ. ආයි තප්පුඩියක් ගහලා මල්ලිට සමුදෙමු. හරි. පෙරදුරු කතාවකි ලොව හැම කියන දෙපුලකි කටයකු උපතකි එකුසිනාරායනම් නුවරකි නොපොසින් වට බලන්නේ මැණික් කැට
වඩින්නේ මැණික් නම් ලැබූ බිසවුනි වඩින්නේ මැණික් නම් ලැබූ බිසවුනි වඩින්නේ නර්තන ප්‍රසංගයේ දකින්න තිබුණු නැටුම් ටික ටික අවසන් වෙද්දී අපි දැන් කතා කරන්න සූදානම් වෙන්නේ මේ දරුවන්ගේ අයිතිකාරයෝ එක්ක. මෙතන නටපු 4 දෙනාගෙන් කවුද ඔයාගේ? මගේ දුව සෙනේසා. සෙනේසා අද මේ වේදිකාවේ නැටුවේ කවුරු නිසාද? එයා හින්දාමයි යා නැටුවේ. එයාගේ පුංචි කාලේ ඉඳන්ම අඳුරගත්ත දක්ෂතාවය අද මේ වගේ වේදිකාවක ඔහොම ඉඳගෙන බලන් ඉන්නකොට හදවතේ තියෙන සතුට වචන කරමු. චුටි කාලේ ඉඳන්ම එයා ඇත්තටම හරි දක්ෂයි. නටන්න හරි තාලේ කියන එක එයාගේ ඇඟේ තිබුණා. ඉතින් ඒක මම අඳුනගත්තා. ඉතින් ඇත්තටම හරි දුකෙන් හිටියේ. මොකද කැනඩා වගේ රටක ඉන්නකොට අපිට මේ ඇත්තටම අපේ සංස්කෘතිය මිස්සලා තියෙන්නේ. නමුත් අපි දෙන්නම දරුවන්ට අපි දෙන්නට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. අපි දරුවෝ දෙන්නටම අපේ සංස්කෘතිය, අපේ භාෂාව, අපේ රටේ තියෙන පෞඩ ඉතිහාසය ගැන දරුවෝ දෙන්නටම කතා කරලා ඒ දෙන්නටම ඒ දේවල් ගැන ආසාවක් ඇති කරලා ඒ දෙන්නව මෙතෙන්ට ගෙනල්ලා තියෙනවා. ඉතින් මගේ දරුවෝ ඇත්තටම සෙනේසා ගැන කිව්වොත් එයා හරිම නිහතමානී අහිංසක ළමයෙක්. ඉතින් එයාට පුළුවන් වෙලා තියෙනවා අද මෙතන ස්ටේජ් එක උඩ ප්‍රසාද් මාමගේ යාගේ ආදරණීය ප්‍රසාද් මාමා යා ආදරයට කියන ප්‍රසාද් මාමා කියලා. ඉතින් ප්‍රසාද් මාමත් එක්ක එකතු වෙලා එයා දුර ගමනක් ආවා. අද එයා ඒ අවස්ථාව අපිට ඇත්තටම හදවතේ ලොකු සතුටක් ඇති වෙන විදිහට එයා ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගත්තා. අම්මා කියන්න දැන් හිතේ තියෙන සතුට ඇති වෙනකම් වචන කරන්න. ඒක කියන්න අමාරුයි ඇත්තටම. මගේ පොඩි කාලේ ඉඳලා තිබ්බ ආසාවක් ඒක. මම කවදාත් හිතුවේ නෑ පුතා නටයි කියලා. ඇත්තටම මම චූටි දුව තමයි පොඩි කාලේ ඉඳලා ඉගෙනුවේ. ඒත් අර තනින් තන හරි විදිහාකාරව නෙවෙයි. නමුත් ප්‍රසාද් හම්බුණා මට හරි සතුටක් දැනුණා. පිළිවෙලට වෙලාවට ඒගොල්ලෝගේ හැදෙන පරිසරය අනුවම ඒ පන්තියේ පැවැත්තුණා. ඒ කියන්නේ සර් වෙලාවක් කිව්වොත් ඒ වෙලාවටම ලොගින් වෙලා ඒ වෙලාවටම ඒ කියන්නේ මේගොල්ලෝ එහෙම පුරුදු වෙලා ඉන්න නිසා. ඉතින් අපිට හරි ඒක හරි පහසුවක් වුණා. මොකද සර් නැගිටින්නේ උදේ මේගොල්ලෝ රෑ. ඔව් කැනඩාවට එළි වෙන්නේ අපිට එළි වෙන වෙලාවට නෙවෙයිනේ. ඔව්. ඉතින් මේගොල්ලෝ ඊළඟ දවසේ ඉස්කෝලේ යනවා. ඒ කිසිම දෙයක් බාධාවක් වුණේ නෑ ඇත්තටම. ඔන්ලයින් ඉගෙන ගන්න එකෙන් මං හිතන්නේ මේගොල්ලෝ මොලේ තව වර්ධනය වුණා. හිතන විදිය ඒ සර් එක්ක ඒගොල්ලෝ කතා කරන්නේ නැහැ ඇත්තටම සර් එක්ක. මොකද මියුට් කරගෙන සර් කියන දේ අහගෙන ඉගෙන ගන්න එක කරන්නේ. සවිතුගේ අම්මා කියපු ඔක්කොම වචන අස්සේ මම ආසම කතාව පුතා නටයි කියලා මම හිතුවේ නෑ. හිතුවේම නෑ. අද මේ වේදිකාවේ අර අපි දැකපු ආදරණීය පුතා දක්ෂ උඩරට නර්තන ශිල්පියෙක්ගේ හැඩ මේ වේදිකාවේ පෙන්눔 කළා කියලා ඔබ හිතනවා නම් හොඳ අත්පොළ සන්නාදයක් දෙන්න බලන්න. ඉතින් විශ්ව අපි දන්නවා අද අපේ කතා මාතෘකාවට 4 දෙනෙක් ඉන්නවා. දුවල 3 දෙනයි එක පුතයි. ඉතින් අපි දුවල දෙන්නෙකුයි පුතෙකුයි ගැන කතා කරා. ඉතින් අපි කතා කරමු අනිත් දුව ගැන. ඒ වගේම අපි අර කලින් සඳහන් කරා වගේ රටවල් දෙකක ඉඳගෙන Zoom වලින් කොහොමද ඉගෙන ගත්තේ? ඇත්තට මේක අලුත් වැඩක්. ඉතින් අර කිව්වා වගේ ඉස්සරහා මේකේදී අපි ටයිම් සෝන් 3ක ඉඳගෙන වැඩ කරේ. දැන් ඕස්ට්‍රේලියාවේ අපේ ළමයි ඩාන්සින් කරන්නේ උදේ 8:00ට. ඒ සේම් ඩාන්සින් ක්ලාස් එකට කැනඩාවේ ළමයි එකතු වෙන්නේ රෑ 8:00ට සිකුරාදා. ඒ කියන්නේ රටවල් 3ක එකට කරපු වැඩක්. ඉතින් ප්‍රසාද් ගුරුතුමා මේකට සම්බන්ධ වෙන්නේ සෙනසුරාදා උදේ 6ට මෙහෙ ඉඳගෙන. ඉතින් මේක ටිකක් අමුතු වැඩක්. ඉතින් ඒක නිසා මම හිතනවා මෙතන මේ එක හරහා ඉතින් ඇත්තටම සෑහෙන දෙයක් අපේ අවුරුදු 6කට කලින් වුණත් 7කට කලින් ප්‍රසාද් ගුරුතුමාත් එක්ක අපේ දුව මේ ඩාන්සින් එක පටන් ගන්නකොට අපි හිතුවේ නෑ මෙච්චර දුරක් ඒවි කියලා. නමුත් ඉතින් ඇයට අවශ්‍ය වුණ අවසානයේදී කලරි මංගලයක් දක්වාම තමන්ගේ හැකියාවන් දියුණු කරගන්න.
ඉතින් ස්තුතියි මේ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරාට අපි අම්මටත් දෙමු නේද? ඔව්. ඒ වගේම තව පුංචි දෙයක් කියන්න ඕන මේක හරහා අපිට ඔවුන්ගේ අපේ මේ දුවා දරුවන් එක්ක තවත් දරුවන් 20 දෙනෙක් පමණ සහභාගී වුණා. ඉතින් ඒ දුවා දරුවන්ට බොහොම ස්තුතියි. මම දන්නවා ඔවුන් උසස් පෙළ හදාගෙන බොහෝ දුවා දරුවන් ප්‍රමාණයක් හිටියා. ඒ අම්මගේ තාත්තගේ ක්ලාස් යනවා ක්ලාස් ගින් දුවගෙන ඇවිල්ලා බොහොම සෑහෙන කැපකිරීමක් ඔවුන් කරා. ඒ සියලු දෙනාටම බොහොම ස්තුතියි. ඒ වගේම ප්‍රසාද් ගුරුතුමා සහ නිපුණි ගුරුතුමියටත් බොහොම ස්තුතියි. දරුවොත් එක්ක ගුරුවරු කොයිතරම් පුහුණුවීම් කළත් වේදිකාවේ ගුරුවරු සහ දරුවන් නටනකොට ඒ දැරෙන සතුට වචන කරන්නට හරි අමාරුයි.
ලක්නේ සුමන දේවි වටිනේ ගිනි කොන රානේ කිරෝලෝ දුරෙන කලට තුනු කෙයියා මලක් වගේ ළඟ එන කලට නිදියෙන් කල රුවක් වගේ ගෙට ගිය කලට ගෙයි ඇවිලෙන පහන වගේ මගේ ගුරුතුමා මට මහනිල් මලක් වගේ මට මෙන්න මේ වෙලාවට තමයි හොඳ උපහරණ මතක් වෙන්නේ. අපි අහලා තිනවා වෙහෙර ගිලපු යකාට අග්ගලාවත් කජ්ජද්ද කියලා. මේ නටපු නැටුම දිහා දැක්කාම ඇත්තටම ඔන්ලයින් හරි උගන්නලා වෙස් තියන්න පුළුවන් තමයි. ඒ තරම් දක්ෂයි, ඒ තරම් පැහැදිලි. අන්න ඒ නිසා මේ මහන්සිය නිවෙන තවත් ඉල්ලන්න කලින් ලැබෙන්නේ ඒකයි. නේද? අපි මේ වෙලාවේ සතුට වැඩිම වෙලාවක්, ඒ වගේම හතිත් වැඩිම වෙලාවක්. ඒ හතියත් එක්කම අපි ඔය සතුට වචන කරමු. අයිබෝවන් පැමිණිට සිටින මහාචාර්ය, ආචාර්ය, කතිකාචාර්ය, සියලුම ආචාර්යවරුන් සහ කතිකාචාර්යවරුන්ගෙන් විශ්වවිද්‍යාලවල ඒ වගේම විවිධ ආයතනවල ප්‍රධානීන් මේ මොහොතේ පැමිණලා තිනවා. මම සමහරට අඳුරන්නෙත් නැහැ. නමුත් දරුවන්ගේ නෑදෑයෝ ඉන්නවා. ඒ වගේම සියලුම ආරාධනය කරලා මගේ පන්තිවල ළමයි දෙමව්පියෝ පැමිණ සිටිනාටම බොහොම ස්තුතියි අපගේ මේ ප්‍රසංගය බලන් ආවට. ඒ වගේම
ටිකක් වෙලා ගියා. අපි ඉක්මනට ඉවර කරන්න හිටියේ. නමුත් පොඩි පොඩි දේවල් නිසා චුට්ටක් ඇතුළේ සමා වෙන්න. ඒ වගේම මම මෙහෙම උදේ පින් දෙනවා. නංගිටයි මටයි උගන්නපු ගුරුවරු තමයි මේ ඉස්සරහින් ඉන්නේ. අශෝක මිස්, සියාන් මිස්, පාලිකා මිස්, ගයානි මිස්, ලංකා මිස්ලා, මේ ජයන්ත සර්, ජනක සර්, මේ වසීර සර්, මේ සියලුම ආචාර්යවරුන් මම ඉගෙන ගත්තා. මට එක ගුරුවරයෙක් නෑ ඇත්තටම. නංගිට නම් එක ගුරුවරයෙක් තමයි ඉන්නේ. මට ගුරුවරු ගොඩාක් ඉන්නවා. නංගිට ඉගෙන ගන්න තියෙනවා. ඒ සියලු හැටතල නංගිගේ අයියගෙන් රසික සර්ගෙන් ඉගෙන ගත්තේ. හැබැයි මට මගේ ජීවිතේ ඉස්කෝලේ යන කාලේ ඉඳන් මේ වෙනකන් තවත් ගුරුවරුනෝ. මගේ ගුරුවරු තමයි මේත් ඉන්නේ. මම මෙයාලගෙනුත් ඉගෙන ගන්නවා. ඒ වගේ දේවල් මොකද මම හැමදාම හිතන්නේ අපි ඉගෙනගෙන ඉවරයි කියලා හිතුවොත් අපේ යන ගමන එතනින් නවතිනවා. අපි තව මට නම් මට දැනෙන්නේ හැමතිස්සෙම 30ක් වගේ මොන හරි දෙයක් මං කොහෙන් හරි නැටුවත් හැබැයි ඒක කාගේවත් අනුකරණය කරන්නේ ඒ දේ නටන්නේ නැහැ. ඒක මොකක් හරි වෙනසක් කරලා හරි යම් කිසි දෙයක් ඉගෙනගෙන ඒක මං හරියට ඉගෙනගෙන මං ඒක පාවිච්චි කරන එක තමයි මගේ හැටි. මං කැමති නෑ වැඩි දේවල් මොකද මං සබරගමු නර්තනේ තමයි විශ්වවිද්‍යාල උගන්වන්නේ. නමුත් මම මේ දරුවන්ට සබරගමු නර්තනේ විතර නෙමෙයි. උඩරට පහත සබරගමු හැමදේම උගන්වනවා නිර්මාණ. ඒ හැමදේම උගන්වනවා. ඉතින් ඒක තමයි මගේ විදිහ. ඉතින් මගේ ගුරුවරුන්ට මං නැවතත් පින් දෙනවා. මගේ අම්මා තාත්තා මම මතක් කරනවා මේ මොහොතේ නංගි අම්මා තාත්තා නෑදෑයෝ සියලු දෙනාම විශේෂයෙන් මගේ දුව තුන් දෙනා සහ පුතා දැන් මගේ ඇත්තට අපේ මේ දවස් 12යි ලංකාවට ඇවිල්ලා 12ක් වගේ එක දිගට මට උස්ම වැටෙනවා කියන්නේ අපි තාම හරියට උස්මක් ගත්තේ නෑ අම්මලා තාත්තලා අපි එක දිගට රෑ වැඩ 2-3ට ඉවර වෙන්නේ මේ ඇඳුම් ඔක්කොම හැදුවේ නංගි මමයි මේ මෙයාලගේ සියලු ඇඳුම් කුවේණි ඇඳුම නාමල් මට සහයෝගය දුන්නා ඒ වගේම අපේ අක්කා කියන විදිහට මහල දෙනවා දාව අන්තිම මොහොතේ එක 60ක් කරන් ආවා ෂෝ එක පටන් ගන්නලා දීද්දිත් මෙහෙම මොහොතේ නිකන් මැහුවා ඉතින් අක්කයි අයියයි ඒ පවුලේ අයත් මම ඇත්තටම අපි කියන විදිහට අපිට ඕන විදිහට දෙසරේ තුන්සරේ හතරසරේ හරි කඩ ගලව හරි හදලා දෙනවා නිදි මරන්න කියන්නේ අක්කත් නිදි නෑමි දස්රිකේම ස්ථිතිය දෙනවා අක්කට සතුටු වෙති මෙහෙම දැක්කහම අක්ක හිතන්නේ නැති වෙති කවදාකවත් අපේ ෂෝ එක බලලා නැහැ ඉතින් ඒ හැමදේම තම මේ සහයෝගය දුන්න ලයිට් සවුන්ඩ්ස් හැම දිනකටම ස්තුතියි වැඩි කතා කරගෙන මගේ කතාව ගැන මෙයාලා දන්නවා ඒකින්ද මම මේ දරුවන්ට සහ දරුවන්ගේ අම්මලාට මා විශ්වාස කරලා මාත් එක්ක සම්බන්ධ වුණාට බොහොමත්ම ස්තුතියි මොකද මම කියන්නේ චූටි මිනිහෙක් එයාලා මේ ෆස්ට් ටයිම් තමයි මෙයාලා මම දැක්කේ ලංකාවේදී මම දැකලා නැහැ සනුති දැකලා තිනවා මම ඕස්ට්‍රේලියාවේ කීප වතාවකදී මට හම්බෙලා තිනවා නමුත් මේ තුන් දෙනා ෆස්ට් ටයිම් තමයි ලංකාවේදී මේ ගිය සතිය හම්බුනේ සූම් එකේ තමයි හම්බුනේ ඉතින් හැබැයි හම්බුනාට මට වෙනසක් දැනුනේ මගේ ළඟ ඉඳන් වගේ මම අවුරුදු ගානක් ප්‍රැක්ටිස් කරේ ඉතින් මට ඒක වෙනසක් දැනුනේ ඇත්තටම දැක්ක කියලා මේ ඉතින් පුතාලට අපිට දුකයි දැන් යනවා කියලා දැනනකොට මෙයාලා පුදුම දුකක් දැනෙන්නේ අපේ ළමයි වගේ අපිත් එක්ක දැන් හැදුනා බොහොමත් ස්තුතියි හැමදෙනාටම මම ප්‍රශ්නයක් අහන්නම් දැන් ඒ දුකත් එක්ක ඔයින් අපුඩි ගහන්න එපා දැන් කැම්පස් එකේ නිවාඩු දෙනවනේ යන්න ආස කැනඩාද ඕස්ට්‍රේලියාද තාම තීරණය කරේ නැහැ හරි එහෙනම් ඒකත් අර දෙමාපියත් දැන් ගහන්න හොඳ අපුඩියක් අපි දිනේ තමයි මේ වැඩේ සම්පූර්ණම ප්ලෑන් කරලා මේ වැඩේ කරේ. ඒ වගේ මට අනිත් දරුවෝ මේ උදව් දුන්නා නැත්තේ නෑ. හරියට උදව් කරා ගොඩක් නැවතිලා මේ 4 දෙනා සහ අපිත් එක්ක සහයෝගයෙන් මෙයාලත් එක්ක නටපු දරුවෝ සහ දෙමව්පියන්ට බොහොම ස්තුතියි. එයාලා අපිට ඒවට විශ්වාස කළා. අපි මේ 4 දෙනා වේදිකාවට කැඳවමු. අනිවාර්යයෙන්ම. වාසුර තිසඟි කුෂානි රශ්මි ඒ 4 දෙනාම එන්න පුතේ වේදිකාවට මේ උත්සවය මේ නර්තන උත්කර්ෂය අපිට රස විඳින්න ඒ 4 දෙනාත් හරියට වෙහසක් ගත්තා මහන්සි වුණා. ඉතින් මේ 4 දෙනාත් වේදිකාවට කැඳවලා අපි අත්පොළ සන්නාදයක් දෙන්නේ. අපිට සතුටින් නොමිලේ දෙන්න පුළුවන් අත්පොළ සන්නාදය සහ සිනහව විතරයි. අන්න ඒ නිසා මේ 4 දෙනාටත් අපි ස්තුතිය අත්පුඩියකින් පෙන්නමු. සුවඳට ඉන්න පුළුවන් හොඳ තෑග්ගක් හම්බෙනවා. අප්පුඩියක ඉස්සරහට එන්න පුතේ ඉස්සරහට එන්න. හැමදාම සුවඳට ඉන්න. ඒ සතුට මොහොත එක්ක අපි බෙරවාදනයෙන් සහාය දැක්වූ සියලුම ගෞරවනීය ශිල්පීන්ට උපහාර දක්වන මොහොත බෙරවාදනයෙන් සහාය දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්ය ජ්‍යෙෂ්ඨ බෙරවාදන ශිල්පී පාරම්පරික නර්තන ශිල්පී
ප්‍රශාන්ත රූපතිලක මැතිදුනි ඔබතුමන්ටයි අපි ප්‍රථමයෙන් වේදිකාවට ආරාධනය කරන්නේ මේ හරසර බුහුමන් ලබන්නට. බෙරවාදන ශිල්පීන් සියලු දෙනාටම අපි ආරාධනය කරනවා ප්‍රථමයෙන්ම මේ අපේ ප්‍රශාන්ත සර්ට. ඇත්තටම විශේෂයෙන් මතක් කරන්න ඕනි ඩිසිප්ලින් කියන්නේ ෆස්ට් කියන්නේ අපි වගකීමක් දුන්නාම ඒ වෙලාවට එනේවා ගාන්ට එක්කෙනෙක් මතුවෙන්න හදන්නේ බෙර ගහද්දි මම කියන දෙයක් නෑ ඇත්තටම මං ඉත රහට කියන්නේ රහට බෙර ටික ගහලා දුන්නා ඒ සපෝට් එක කියලා නිම කරන්න බෑ මං හරිම සතුටු වෙනවා ප්‍රශංසාත් එක්ක වැඩ කරන්න ලැබීම ගැන ඇත්තටම ගොඩක් දේවල් මත් ඉගෙන ගන්නවා නිහතමානී හරිම හොඳ ගුරුවරයෙක් ඇත්තටම ඒ සමගින් කොෂාන් මාපටුන ඔබටත් එවැගේම ඉමාල් රංගන රෙෂාන් මාපටුන සදෙව් අත්සර නවරත්න සමගින් පසන් සංජුල පුතණුවන්ටත් අපි ගෞරවය උපහාරය දක්වන්න සූදානම්. සමල්කා දැන් ওই පැත්තට ගියාට සිංහලෙන් ප්‍රශ්න අහලා ආයිත් අසරණ කරන්න නැතුව ඉංග්‍රීසියෙන් අහන්න. මොකද එයාට ලේසි ඉංග්‍රීසියෙන් උත්තර දෙන එක. I think it was a hard journey. So we would like to know about your experience. What about that? Hello, මගේ නම සවිතු විජේසූරිය. එයාගේ ආසාව පෙන්වන්න තමයි මට ඕනුනේ හොඳ අත්පොළ සනාදයක. කොච්චර ඉංග්‍රීසියෙන් ප්‍රශ්න ඇහුවත් සිංහලෙන් උත්තර දෙන්නේ මේ බසට තියෙන ආදරය නිසා. කතා කරන්න පුතේ. මම කැනඩාවේ ජීවත් වෙන්නේ. ඔන්ලයින් තුලින් ප්‍රසාද් සර්ගෙන් නටුන් ඉගෙන ගැනීම හැකි වුණේ ගොඩාක් සතුටුයි මට. ඒ වගේ දෙයක් මට හිතුනේ නෑ මට ලැබෙයි කියලා. මේක හීනයක් වගේ තමයි මට. කලේරි මංගල්‍යය, වෙස් මංගල්‍යය මේ ෂෝ එකම ලස්සනටම කරේ සර් මිස් දෙන්න ඒගොල්ලන් ඒ එෆර්ට් දාලා මේ වගේ දෙයක් කරන්න මම හිතුවේම නෑ මේ වගේ දෙයක් කරන්න හැකි වෙයි. ඊට පස්සේ ඔන්ලයින් සර් හැම ඉරියව්වක්ම පැහැදිලිවම කියලා දුන්නා. ලංකාවට එනකොට හැබැයි සර් කිව්වා මිස් හැරිම සරයි. හැබැයි සර් කිව්වේ බොරුවක්. අපි ඇවිල්ලා මිස් හැම ඉරියව්වක්ම පැහැදිලි ලස්සනට ආදරෙන් කියලා දුන්නා අපිට. ඒකට ඔයගොල්ලන් දෙන්නට බොහොම ස්තුතියි. තව ටිකක් වෙලා කතා කරන්න සතුටුයි මට එච්චරට ලස්සනයි පුතේ ඔයා කතා කරනකොට කැඩි කැඩි හරි සිංහල කතා කරනකොට සතුටුයි නේද වචන කරා. ඇත්තටම මේ මාර සතුටුයි මම පොඩි කලින් දැන් නර්තනය හදාරනවා. ඒ ප්‍රසාද් සර් හම්බුනාට පස්සේ තමයි නටනවා කියලා දැනුනේ. ඔන්ලයින් තාක්ෂණයේ හරහා වුණත් මම හොඳට අපිට ඉගෙනනවා ස්ටෙප්ස් හොඳට කියලා දෙනවා. හොඳටම තේරෙනවා. ඒ කියන්නේ ඒ අඩුපාඩු කිසිම දෙයක් දැනුනේ නැහැ. ලංකාවට ඇවිල්ලා තමයි බෙර පදයට අර ඇඟට ආවේ නැටුම. හරිම සතුටුයි. ඉතින් මාමයි මිසුයි හොඳටම ඉගෙනනවා. හරි ආදරණීයයි. අපිට ගොඩාක් ආදරේ. අක්කලා අයියලාට ගොඩාක් ස්තුතියි. ඒගොල්ලෝ ගොඩාක් මහන්සි වෙනා මේ වැඩේ ලස්සනට කරන්න. විශේෂයෙන් මතක් කරනෝනේ අම්මයි තාත්තයි දෙන්න ගොඩාක් කැපකිරීම කරා. මල්ලිත් ගොඩාක් මහන්සි වෙනා. බොහොම ස්තුතියි. හොඳයි. ඇයි මේ ඇස්වල කඳුළු කියලා අපි කියමු. ඇත්තටම මට ගොඩක් සතුටු වෙනවා මේ කලෙලි මංගල්‍යයේ සාෂෝ එකට සහභාගී වීම ගැන. අයියා කිව්වා වගේ මේ කලෙලි මංගල්‍යයේ හීනයක් වගේ අපේ හදවතින් හිතුව නැති දෙයක්. හැබැයි ඔයා දන්න අපිට ඒක දුන්නා හීනේ ඇත්ත කරා. ඒ නිසා හොඳටම සතුටු වෙනවා. නර්තන සම්ප්‍රදාය මට ගොඩාක් ආසයි. ඔයා ඒක තවත් ආස කරා. ඔන්ලයින් ඉගෙන ගීම් like ඒක අපිට තේරුන්නේ ඔන්ලයින් වල කියලා. අපි ඇත්තම පන්ති ඉන්න වගේ තමයි කියලා දුන්නේ. ඒ ආපුව පස්සේ සති දෙකට ලංකාවට ආපු පස්සේ ඒ වගේම කියලා දුන්නා. වෙනසක්වත් නැහැ. ඒ නිසා ගොඩක් සතුටු වෙනවා මේ අවස්ථාවට. ගොඩක් මාන්සි වෙන ඔක්කොලාම මගේ දෙමෝපියන් සර් මිස් අර අක්කලා අයියලා බැර කට්ටිය ඔක්කොලාම ගොඩක් මාන්සි වෙනවා මේ වැඩට කරන්න. ඒගොල්ලෝ නැතුවට අපි මේ වැඩ කරන්න බෑ. ඒ නිසා බොහොම ස්තුතියි. Thank you.
සමල්කා. If you have anything to say, this is your chance. ඇත්තටම කියනවා නම් මේ කට්ටිය ඔක්කොම මගේ බඩු ටික කිව්වනේ. හැබැයි මම ෆර්ස්ට් ආවකොට මේ ලංකාවට ප්‍රැක්ටිස් කරන්න මම අම්මටයි තාත්තටයි කියනවා අනේ මිස්සන්ස් දවසක් දෙන්න රෙස් කරන්නනේ. හැබැයි ඒක නම් හොඳයි. නැත්තම් මේ වගේ හොඳට කරන්න බෑ. So මිස් අපි මේ ලෙවල් එකට ගෙනාවා. නැත්තම් එහෙම ඉන්න මට නම් මොකද තියන්නේ කියන්න ඔක්කොම කියලා තියන්නේ. හැබැයි සර්ට මිස් බොහොම ස්තුතියි හරියටම අපිට නම් මේ ලෙවල් එකට එන්න බෑ සර් මිස් නැතුව. Thank you.